මෛත්‍රිය ඇති කරගෙන පුංචි පුංචි දේවල් අපි ළඟ තියෙන වාත හැරලා අලුත් අවුරුදු දවසේ මේ එකමුතුකම සුසංයෝගය සමගිය ඇති කරගන්න තමයි අර ඔය තෝණි කීවියෝකට තමයි. તો දරුවන්ට නේද මේ දරුවට ඇවිල්න්නේ බනහන්න නෙවෙයි. විනෝද වෙන්න, සෙල්ලමක් දා, ඩාන්ස් එකක් දා. ඉතින් මේ වැඩිහිටියොත් එහෙම තමයි මම දන්නවා. අලුත් අපේ විනෝදේ දවස් ඒකට අපි පසුබිම හදලා තියෙනවා. ඉතින් අද දේශගුණික තත්ත්වයේ යම් ආකාරයේ කාලගුණික දෙපාර්තමේන්තුව දාලා තියෙනවා. සබහාදහම අපිට කීයක් වේද නිසා. එහෙම නොවුනත් අපි ඒක සතුටින් බාර ගන්න. මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු සිරිමෙන් බලන් නිරබදුමල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා නීල රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරු දෙවිඳුගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ නුවගේ සිනාරේ සිරිලක පිරි ඕරදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ නුවගේ සිනහවැ සිරිලක පිරි ඕරදු සිරිමේ කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චි හැටට නටන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතගේ පැතුම් මිටුවේ මුවගේ සිනහවැ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිමේ අටුකොටු සරුවෙන්ටයි දොම්නස් දුරුවෙන්ටයි පහුගේ දොහේ අඳර දබර දුර වෙලාම යන්ටයි සිතගේ පැතුම් හිටුවේ නුවගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිමේ නැකත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ සිතගේ පැතුම් මිටුවේ වගේ දැන් අපි ඉදිරිපත් කිරීමට යන්නේ දහම් පාසලේ සිද්ධාලුවන්ගේ රත්නයක් වන කොපර පිපින්න. Buonanno a tutti. Per iniziare cominceremo con un ballo eseguito dai ragazzi del Daham Pasal. Questo ballo nello Sri Lanka è molto famoso. Stiamo parlando del tipico ballo කොපර පිපින්න. තැන තැන රවුබට ඉඳගෙන ඉඳ හිට එපිකම් කර කර ප්‍රේම් සුහන් ගන්න ළමයි එක් රොක් ගෙන්නා රවුම වටේ යන විට කවි පද කියවෙන්නා කොපර පිපිඤ්ඤා පස බැලුවොත් දිසාඤ්ඤා Dai
දෙන්න සද්දට හොඳ අක්කුඩියක්. හැමෝම දෙන්න ගීතයත් එක්ක එකතු වෙමු නර්තනයත් එක්ක.
දෙවනි ස්ථානය කවින් දරුවා කවින් තුන්වෙනි ස්ථානය බැලුම් පිපරවීමේ විහාරාධියනිය බැලුම් පිපරවීමේ තරගය ජේෂ්ඨ ළමුන්ගේ පළමු ස්ථානයේ ෂෙනෝලි දියණිය ෂෙනෝලි දෙවනි ස්ථානයේ මාර්කෝ ජසෙන්තු තුන්වෙනි ස්ථානය සචිත්මා පැමිණි